අයිබෝන් ඔක්කොටම අද මේ කාලයකට පස්සේ මම මේක ලයිව් එකක් නෙමෙයි මම මේක රෙකෝඩින් එකක් විදියට ගන්නෙ. අද ගොඩක් වැදගත් පාඩමක් කරනවා මේ මගේ මියුසික් ක්ලාස් එකේ කට්ටිය ඉල්ලලා තිබ්බා කමෙන්ට්ස් වලින් ගොඩක් ඒ කට්ටිය නොදන්න පාඩමක් පිළිබඳව. ඒක ගොඩක් වැදගත් කියලා මේක ස්කිප් කරන්නේ නැතුව ඒ කට්ටිය බැලුවොත් එයාලා සංගීත කරන ගිටාර් ප්ලේ කරන ඕන ඉන්ස්ට්‍රුමන්ට් එකක් ප්ලේ කරන ගොඩ දෙනෙක්ට වැදගත් වෙන පාඩමක් වෙයි කියලා හිතෙනවා. ඒ නිසා අපි පාඩම කෙටියෙන්ම පටන් ගමු. ගොඩක් ඇදිමින් කරන්න අවශ්‍ය නැහැ. නමුත් මේක මේ ගොඩක් ලොකු පාඩමක්. ඒ කියන්නේ ලොකු පාඩමක් කියන අපි වෙස්ටර්න් මියුසික් වලින් කරනකොට අපි වෙස්ටර්න් මියුසික් මූලික සිද්ධාන්ත ටික දැනගෙන ඉඳීම අත්‍යවශ්‍යයි. නමුත් මම දැන් ගොඩක් වෙස්ටර්න් මියුසික් නැතුව අපේ දැන් යන රටාව අනුව ඒකට ගැලපෙන විදිහට සංශෝධනය කරලා ඔය කට්ටියට ඒ 7th chord පිළිබඳව පුළුවන් උපරිම knowledge එකක් දෙන්න තමයි හදන්නේ. හරි. අපි එන වැඩි කතා කරන්නේ නැතුව පාඩමට යමු. හරි. ගොඩ දෙනෙක් 7th chord කියලා ඉවරලා ඒ කට්ටිය ප්ලේ කරනවා 7th කියලා අපි notation එක රීඩ් කරගෙන යනකොට 7th position එක 7th chord triad එක 7th chord එක කොහෙද සඳහන් වෙලා තියෙන දැන්දී rhythm guitaristලා බොහෝ විට අනිත් ඉන්ස්ට්‍රුමන්ට් වලත් කරනවා. දැන් අපි උදාහරණයක් විදිහට දැන් C major එකේ 7th එකක් ගන්න කිව්ව ගමන් ඔන්න 7th එකක් ගහනවා. නමුත් පුතාලා 7th කියන chord එකේ ප්‍රධාන chords වර්ග තුනක් තියෙනවා. ඒ වර්ග තුන තමයි major 7 ලියාගන්න major 7 minor 7 dominant 7. මේ තුනේ වෙනස ගොඩ දෙනෙක් දන්නේ නැහැ. ගොඩ දෙනෙක් බහුතරයක් ගිටාරිස්ට් මම කියන්නේ මියුසික් කරන ගොඩ දෙනෙක් මම බහුතරයක් නෙමෙයි ගොඩ දෙනෙක් දැන් අලුත් ළමයි 7th කිව්වහම උඩින් අතහැරලා යනවා. මොකද ඒ කට්ටිය බලන්නේ මේන් කෝඩ් එක විතරයි try කරන්න. මේක යනවා නම් ෆවුන්ඩේෂන් එක පිටින්ම යන්න ඕනේ. මොකද මේ හඬත් එක්ක තමයි සින්දුවක ඔරිජිනල් රසය රැඳෙන්නේ. හරිද? මේජර් 7. හරි. ඒ තුනේ වෙනස කොහොමද වෙන්නේ කියලා අපි කෙටියෙන් දැනගමු. ඉක්මනට මම කරනවා නැත්නම් ඔය කට්ටියට ඩල් වෙන්න පුළුවන් නිසා සාමාන්‍යයෙන් අපි මෙන්න මේ ක්ලෙප් එක මේ ට්‍රිපල් ක්ලෙප් එක තියෙන්නේ. අපි ට්‍රිපල් ක්ලෙප් එකේ නෝට්ස් ලකුණු කරන්න අපි ඉරි 6ක් පාවිච්චි කරනවා. මේ තියෙන්නේ ඉරි 6. මම මේ මුලින් ඉඳන්ම වගේ ඔය කට්ටියට නොතේරෙන අයට කියන්නේ. හරි. එහෙනම් C major chord එක මම උදාහරණයකට ගන්නම්. C major 7th එක. දැන් අපි ඉස්සෙල්ලාම triad එක ලියාගෙන ඉමු. triad එකට අයිති වෙන්නේ නෝට්ස් 3යි කියලා ඔය කට්ටිය දන්නවා.